හෙලෝ ගයිස් ගොඩක් කට්ටිය අහලා තිබ්බ විදිහට මම ඒ සයින් එක හරියට හදාගන්න ඉතින් වීඩියෝ එක ගෙනාවා. මේක ෆ්‍රී සයින් එක නෙමෙයි මේක පේයිඩ් එක. හරි වැඩි කතා නැතුව වීඩියෝ බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. මේකට උවමනා කරන ලින්ක්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. හරියටම වීඩියෝ බලලා හදාගන්න. හරි එන අපි වීඩියෝ එකට. හරි අපි මුලින්ම ටෙලිග්‍රෑම් එක ඕපන් කරගෙන මම මේකට යන ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඊට පස්සේ මේකේ තියෙනවා මේකේ ඔක්කොම තියෙනවා. මේකේ ඔයාලා යන්න ඕනේ යට තියෙනවා සර්ටිෆිකේට් කියලා. ඕකේ තමයි මගේ ඔක්කොම අප්ඩේට් ටික වැටෙන්නේ. ඔය තියෙන සර්ටිෆිකේට් කියන එක ඇතුළට ඔයාලා යන්න ඕනේ එකපාර. ගිහිල්ලා ඕකේ මුලින්ම කරගන්න ඕනේ UDID කියලා තියෙන්නේ. අන්න ඒක එකපාරක් කොබාගෙන ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාට පස්සේ තියෙනවා get my UDID කියලා. අන්න ඒක ඔබලා ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. ඊට පස්සේ ඔක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ ෆෝන් එකට සේව් කරගන්න වෙනවා ඔක. ඊට පස්සේ ඔයාලා ෆෝන් එකට සේව් කරගෙන ඔයාලා ෆෝන් එකට සේව් කරගන්න. මගේ තියෙනවා මේක EBS කියලා එන්නේ. හරි දැන් ෆෝන් එකේ ෆයිල් වලට ගිහිල්ලා ෆයිල් වල ඇති දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්තේ මේ ෆයිල් එක. අන්න ඒකට එකපාරක් කිව්වයින් පස්සේ ක්ලෝස් කරන්න වෙන. ඔන්න ඔය ක්ලෝස් කරගෙන දැන් ෆෝන් එකේ සෙටින් වලට යන්න. ඊට පස්සේ ෆෝන් එකේ සෙටින් වලට ගියාම සෙටින් වලට ගිහිල්ලා ඔය උතන මගේ ප්‍රොෆයිල් ඩවුන්ලෝඩ් කියලා තිබ්බට මම සෙටින් වලට ගිහිල්ලා ජෙනරල් වලට යනවා. ජෙනරල් වල යටට මෙයක්දි තියෙනවා ඩිවයිස් මැනේජ්මන්ට් කියලා. VPN ඩිවයිස් මැනේජ්මන්ට් කියලා තියෙනවා. අන්න ඒකට ඔයාලා යන්න. ඒකට ගියාට පස්සේ දැන් අපි ඉන්ස්ටෝල් මේ ඩවුන්ලෝඩ් කරපු e-sign මේ DNS එකේ තියෙනවා. ඔන්න ඕක ඔයා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඔතන ඔයාලා ෆෝන් එකේ පාස්වර්ඩ් එක හරියට ගහගන්න. ඔතන ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලා ෆොටෝ යනවා ඔයාගේ UDID තියෙන සයිට් එකට. මේ වගේ පොඩි වෙලාවකින් ලෝඩ් වෙලා මේ වගේ ඔයාගේ UDID එක ෆෝන් එකේ හැම විස්තරයෙන් පෙන්නනවා. ඊට පස්සේ ඔයා මෙතන UDID එක කොපි කරගන්න. හරි ඊට පස්සේ ඔයා ටෙලිග්‍රෑම් එකට එන්න. ඇවිල්ලා ආයෙත් අතනටම යන්න. ගිහිල්ලා ඔතන තියෙනවා සර්ටිෆිකේට් බොට් කියලා. අන්න ඒක එකවර ටච් කරගන්න. ඊට පස්සේ ස්ටාර්ට් කියලා බටන් එක තියෙනවා. ඒකට එකවරක් කොබන්න. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා check UDID use key කියන එක ඔබන්න ඕනේ. ඒක ඉබුවට පස්සේ ඔයාලට දෙන මේ key එක තියෙනවා. අන්නේ key එක ඔයා මෙතනින් එකවරක් ගෙනල්ලා paste කරලා send කරන්න ඕනේ. වීඩියෝ එක විදිහට බලන්නකො. හරි ඊට පස්සේ ඔහොම සෙන්ඩ් කරායින් පස්සේ චුට්ට වෙලාවක් යද්දි send UDID කියලා එනවා. ඊට පස්සේ ඔයා අතන සයිට් එකෙන් කොපි කරන් ආව UDID එක ඔයා මෙතනට හරියටම paste කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩි වෙලාවක් යද්දි රෙජිස්ටර් කියලා වැටලා ඔයා සර්ටිෆිකේට් එක හැදෙනවා. එතන පොඩි වෙලාවක් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ සර්ටිෆිකේට් එක හැදිලා එනවා. ඊට පස්සේ get certificate දෙන්නවා. ඔතන ඕකේ දීලා ඔය තියෙන ෆයිල් එක සේව් කරගන්න. ඊට පස්සේ ඔයාට ඕන e-sign එක නම් ඔයා e-sign එක උඩ එකපාරක් කොබලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඔය ඩොකියුමන්ට් එක අනිවාර්යයෙන්ම ෆෝන් එකේ සේව් කරගන්න. ඊට පස්සේ ඔතන ඔය තියෙන e-sign කියන එක උඩ ඔබලා ඕපන් ඩීලර් කරලා ඒක යනවා ආය ෆෝන් එකේ තියෙන සෆාරි එකට හරි මොක එකට හරි මෙතන ඔයාලා ඉන්ස්ටෝල් කියලා එනවා. ඒක ඔබා ගන්න. ඕක ඉන්ස්ටෝල් කරගන්න. හරි දැන් ඔය ඉන්ස්ටෝල් කියන එක ඔබලා ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ ෆෝන් එකට e-sign එක ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ සෙටින් වලට යන්න ඕනවා.
සෙටින් වල තියෙනවා security and privacy කියලා. අන්න ඒකට ගිහිල්ලා ඒකේ යටටම යන්න ඕනේ. යටටම යද්දි බලන්න ওই වගේ develop mode කියලා එකක් තියෙනවා. මේක on කරද්දි මේක ඇතුළටකින් on කරන්න ඕනේ. මගේ නම් දැන් off කරා දැන් ආයෙත් on කරද්දි මේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න යනවා. ඔයාලා බය නැතුව රීස්ටාර්ට් කරගන්න පාස්වර්ඩ් එක ඉල්ලයි නැත්නම් හෝම් ප්‍රෙස් බටන් එක ඔබන්න එක ඒක කරලා ඉවරලා e-sign එක ඕපන් කරගන්න. ඊට පස්සේ උන් පොඩි වෙලාවක් ගියාන් පස්සේ උඩින් එනවා මේ ඇග්‍රී ඔන්න ඕකේ කරලා ඇග්‍රී දෙන්න. ඇග්‍රී දීලා ඉවරලා ආයෙත් ඇග්‍රී කරන්නේ මම හිතන විදිහට. ඊට පස්සේ උතනත් ඇග්‍රී දීලා ඉවරලා මෙතන තමයි ඔයාලා කරන්න ඕනේ .no වල ඉන්පුට් ගිහිල්ලා අර සේව් කරගත්ත සර්ටිෆිකේට් දෙකේ අන්තිමට P12 ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එක මුලින්ම ඉන්පෝට් කරගෙන ඉන්නේ. ඊට පස්සේ අර සේව් කරගත්ත අනිත් ෆයිල් එකත් ඒ වගේම ඉන්පෝට් කරගන්න. Empty hearts and neon lights, they're playing with my mind. Gotta get out of here tonight. Oh, I wanna run off. හරි ඊට පස්සේ ඔයාලා අන්තිමට P12 තියෙන ෆයිල් එක උඩ එකපාරක් කොබල ඉවරලා ඒක ඉන්පෝට් සර්ටිෆිකේට් මැනේජ්මන්ට් දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයාලගේ එනවා අතන අර සේව් කරගත්ත තන පාස්වර්ඩ් එක පෙන්වන්නේ. ඔන්න එක ගාලා සේව් කරගන්න හරි ඉන්පෝට් සක්සස්ෆුල්. ඊට පස්සේ උඩ එකත් එහෙම ඉන්පෝට් කරගන්න. හරි බොයිස් e-sign එකත් ඉවරයි. එහෙනම් අනිත් වීඩියෝෙන් සෙට් වෙමු. ඔක්කොම වල මම පුළුවන් විදිහට ටියුටෝරියල් දෙන්න එනකොල්ල අපි